අයිබෝවන් සුබ දවසක් වේවා මගේ ආදරණීය ඔයාලා හැම කෙනෙක්ට කාලෙන් කාලෙට මල් වලට ආස කරන ඔයාලගේ පුංචි මිදුල් පොඩියට යම් වෙනස්කම් කරනවා වගේම අපේ ගෙදර තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලටත් වෙනස්කම් කරනවා නොඅනුමානයි. එක එක කෝනර්ස් වලට තියලා තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එහා මෙහා කරලා වෙනමම වර්ගයක ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් එතනට ආවම තියෙන්නේ අලුත්ම හැඟීම. ඉතින් මමත් මගේ නිවසේට කරලා බලපු වෙනස්ම අයිඩියා එකක් තමයි මේ ඔයාලා දකින්නේ. ගොඩක් අය නිවස තුළ තියන්න පුළුවන් පැලවලට ඉන්ඩෝර් ප්ලාන්ට් කියලා කිව්වට මේ අයට හැමදාම ගේ ඇතුලේ ඉන්න බෑ. එලි මහනේ වාතය, හිරු එළිය, ඒ සුළඟ, සෙවණ, වැස්ස මේ කියන පාරිසරික සාධකයනොත් මෙයාලට ඕනි. ඉතින් අද මේ මාතෘකාවට බලපාන ඔයාලා කරන පළවෙනි වැරැද්ද තමයි මේ. ඉතින් එහෙනම් මෙයාලව ගොඩක් කාල ඔයාලට රැක ගන්න ඕන නම් එලි මහනේත් ගෙතුලේ සතියෙන් සතිය ගානෙවත් ඉන්න දෙන්න. ඒ වගේම තමයි ගොඩක් අය හරි බයයි මෙයාලව වැස්ස තෙමන්න. ඔයාලා දන්නවද ඇග්ලොනිමා, පිලෝ වර්ග, ස්පයිඩර් ප්ලාන්ට්, මනි ප්ලාන්ට් කියන ගොඩක් වර්ගවල ලොකු වර්ධනයක් ඇති වෙන්නේ වැහි ජලය මත කියලා. එහෙමයි කියලා කැක්ටස් වර්ග, සකියුලන්ට් ප්ලාන්ට් වලට වැස්ස තරමක් අහිත කරයි. සකියුලන්ට් වලට නම් කොහොමදවත් එපා. වැස්සට හිත කර ඉන්ඩෝර් ප්ලාන්ට් නිරෝගීමත් නම් පමණක් අනිවාර්යයෙන්ම එයාලට වැස්සට තෙමෙන්න දෙන්න. දිලීර වර්ගයක්, පුස් වර්ගයක්, කොළ කහ වීම, අසේ තෙතගතිය තිබිලත් පැලය මලානික වෙලා නම් මේ අයට තෙමෙන්න දෙන්න එපා. උදාහරණ එක මං ඔයාලට පැහැදිලි කරන්නම්කෝ. ඉතින් එතකව වීඩියෝත් එක්ක දිගටම රැඳෙන්න. ඊළඟ කාරණය තමයි 100% ඍජු එළියේ තැබීම. සමහර අය හිතනවා මේ පැල ගේ ඇතුළෙම තිබ්බේ. ඒ නිසා හොඳට අවුවේ ටික වෙලාවක් දවසක් හරි තියන්න ඕන කියලා. එහෙම කළොත් එහෙම පැලේ පත්‍ර පිලිසිලා ලස්සන අඩු වෙලා මැලවිලා යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දකින ඉන්ඩෝර් ප්ලාන්ට් වගේම ඔයාලා ළඟ තියෙන අනෙක් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් 80%ක් සෙවන සහිත 120ක් පමණ සෞම්‍ය හිරු එළිය වැටෙන තැනක විතරක් තියලා තියන්න. ඔන්න මීළඟ කාරණාව. පැල මිය යාමට තවත් හේතුවක් තමයි දිලීර නාශක, කෘමි නාශක, දියර පොහොර ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට නිවස තුලම ස්ප්‍රේ කිරීම. කවමදාවත් නොකළ යුතුම දෙයක් තමයි මේ. කෘමි නාශක, දියර පොහොර, දිලීර නාශක කියන මේ දේවල් උදේ 7ට කලින්වත් යොදන්නට ඕන. මොකද ඒ ද්‍රාවණවල ක්‍රියාකාරීත්වය ආරම්භෙන්න දහවල් සූර්යාලෝකය ලැබෙන්නටම ඕන. ඒ වගේම වැහි කාලවල එලි මහනේවත් මේ දේවල් පැලවලට ස්ප්‍රේ කරන්න නම් එපා. ඇත්තටම එහෙම කළොත් පළක් නැති වැඩක්. වැහි නොමැති දිනවල පමණක් මේ දේවල් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට එලි මහනේ තියලා විතරක් යොදන්න. ඒ වගේම නිවස තුළ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙද්දිම මේ දේවල් යෙදුවොත් අපේ මිනිස් ශරීර වලට ඒවා ඉතාමත්ම අහිතකරයි. පුංචි බබාලා ඉන්නවා නම් ඉතාමත්ම භයානකයි. ඊළඟ කාරණාව තමයි කැට පොහොර භාවිතය. කැට පොහොර නිවස තුළ පැල තිබියදී යොදන්නටත් එපා. රසායනික පොහොර අපේ මිනිස්සුන්ට ඉතාමත් අහිතකරයි කියලා ඔයාලා දන්නවනේ. ඒ නිසා කැට පොහොරත් එලි මහනේ තිබියදීම යොදන්න වග බලා ගන්න. නිවස තුළ ඔයාලට පොහොර යොදනවා නම් මැජික් කුඩු යොදන්න පුළුවන්. ඒ කියන්නේ බිත්තර කටු. ඒ ගැන වීඩියෝකුත් මං කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම බලපු නැති අය බලන්න කියලාත් ආරාධනා කරනවා. ගොඩක් අය ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ආකාරයට නිවස තුළ තියෙන පැල එක වර්ගයකින් දෙකක් වවනවා. එක පැලයක් එලි මහනේ තියේදී එතන හිස් බව මකන්න, ඒ වර්ගයෙන්ම අනිත් පැලයක් නිවස තුළ හිස් බව මකලා දාන්න තියලා තියෙනවා. එකම වර්ගයෙන් පැල දෙකකට වඩා හදන එකත් වාසිදායක තමයි. නමුත් එකම ස්ථානයක තියන්න එකම වර්ගයේ පැල දෙක මාරුවෙන් මාරුවට තියනවට වඩා ඒ ස්ථානයේ වෙනස්ම ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් තියලා බලන්නකෝ. ඒ ස්ථානයට අමුතුම ප්‍රබෝධමත් හැඟීමක් ගෙනත් දෙන්නේ. මගේ අදහසක් විතරයි. කාරණාව විදිහට වහලයට ආසන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තැබීම. ඔන්න තවත් වැරද්දක්. මේ කාරණාවත් ගොඩක් අය නොහිතන කාරණයක්. ස්ලැබ් එකක් පමණක් ඇස්බෙස්ටස්, තහඩු, ඔලු මොන වර්ගයක වහලයක් තිබුණේ මහල්, තුන් මහල් හෝ ඊට වැඩි මහල් නිවෙස්වල ඇරෙන්නට වහලයට ආසන්නේ පැල තැබීමෙන් වළකින්න. මොකද ස්ලැබ් එක හෝ වහලේ අධිකව රත් වන නිසා ඒ රස්නය ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට දරා ගන්න අමාරුයි. ඉන්පස්සේ පොහොර යෙදුවත් පැලය මලානික වෙලා පත්‍රාව පැහැ ගැන්විලා පැලේ ලස්සන නැත්තටම නැති වෙලා යනවා. මේ දේ ගොඩක් අය නොහිතන කාරණාවක්. අංක
තමයි ජලය යෙදීම. නිවස තුල තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට ජලය යෙදීම අත්‍යවශ්‍යයි. මාධ්‍ය තිතගතිය අඩු වෙලා නම් ඔයාලට පුළුවනි ජලය යොදන්න. මම නම් කරන්නේ මෙන්න මේ විදියට. රාත්‍රියේ නිදන්න කලින් තියෙන පුංචි පැලවලට සිංක් එකෙන් වතුර දාලා සිංක් එකේම තියලා තියනවා උදේ වෙනකන්. එතන තියන්න ඉඩ නැත්නම් ඔයාලට වතුර දාපු ඒ පැල ටික පරණ රෙදි කෑල්ලක් දාපු ට්‍රේ වල තියලා තියන්න පුළුවන්. උදේ වෙද්දී වැඩි වතුර බේරිලා නිසා මේසයක් මත වුණත් ඔයාලට එයාලව තියන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ. ඔයාලගේ පුංචි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියන්න එලිමහනේ සෞම්‍ය හිරු එළිය පමණක් වැටෙන සෙවන ස්ථානයක තියාගන්න. ඒ මගින් පැලවලට කැටපොහොර යෙදීම වැනි කටයුතු එකම දවසක එකම වෙලාවක කරගන්න ඔයාලට පහසුයි. මේක එක්තරා වාසියක්. මොකද කෘමිනාශක, දිලීරනාශක, ඉර පොහොර යොදානටත් මේ මගින් හරිම පහසුවක් වේවි. ඊළඟ කාරණාව තමයි ඉන්ඩෝර් ප්ලාන්ට් වල පත්‍රවල තෙතමනේ ආරක්ෂා කරගන්න එක. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කියන්නේ ඇත්තටම කලාවක්. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන්නේ අපි ඒවට ආස නිසානේ. ඉතින් එයාලටත් අවධානය ඕනි අපේ. අපි එයාලට ආදරේ නම් එයාලා වෙනුවෙන් කරන මේ සාතු සප්පාය පාවීමක් වෙන්නේ නැහැ. මේ දේවල් අහලා කෙනෙකුට හිතනවා නම් අපෝ මෙච්චර දේවල් මට නම් බැහැ කරන්න ඕන නැහැ කියලා. මම කියනවා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කියන ලස්සන කලාව හරියටම පිහිටන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට ආදරේ රැක බලා ගන්න අය ළඟ පමණමයි කියලා. ඉතින් ඔන්න ඊළඟ කාරණාව එලිමහනේ තියලා තියෙන පැලයකට සාපේක්ෂව නිවස තුල තියලා තියෙන පැලවලට අපි හරි පිරිසිදුවට ලස්සනට තියාගන්න ඕන. ඒ නිසා ඔයාලට පුළුවන් දවස් 2-3කට වතාවක් ජලයේ පත්‍ර වලට හොඳින් ස්ප්‍රේ කරලා ඒ පත්‍ර වල තියෙන දූවිලි ඉවත් කරන්න මෙන්න මේ විදියට. ඉතින් ඒ සඳහා ඔයාලට ටිෂු එකක් හරි මුදු රෙදි කැබැල්ලක් හරි යොදා ගන්නට පුළුවන්. කොකිඩාම කියලා කියන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන ලස්සන කලාවක්. ඉතින් කොකිඩාම වලට ආසයිරත් මම වීඩියෝවක් කරලා තියෙනවා. අදහසක් ගන්න ආස නම් ඒ වීඩියෝවත් අනිවාර්යයෙන්ම බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒ වීඩියෝවේ ලින්ක් එක දාන්නම්. මේ බලන්නකෝ ඉන්ඩෝර් ප්ලාන්ට් විදියට එල්ලල් තිබුණු මෙන්න මේ කොකිඩාම පැල මාසයක් විතර එලිමහනේ හොඳට වැස්සට තෙමෙන්න දුන්නා. ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගොඩක් තියෙන නිසා මට හිතුණා එයාලව අපේ මෙන්න මේ එලිමහනේ පුංචි අඹ ගහේ මෙන්න මේ විදියට හැන් කරන්න. බලන්නකෝ එයාලගේ ලස්සන කොකිඩාම නිවස තුළ විතරක් නෙවෙයි එලිමහනේත් වගා කරන්න පුළුවන් හරි ලස්සන කලාවක්. ඒ කලාව අත්විඳින්න එක පැලයක් හරි මේ විදියට හදලා බලන්නටම ඕන. ඉතින් ඔන්න ආයෙත් කියනවා ඒ වීඩියෝ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. කරන ඉන්ඩෝර් ප්ලාන්ට් වේවා අවුට්ඩෝර් වේවා ඕනම පැලයක් මගින් අලුත් ප්‍රභේදයක් මම එකතු කරගන්න විදියක් ඔයාලට කියලා දෙන්නද? සමහර මල් වර්ගවල කාලයක් යද්දී පත්‍රවල හැඩය වෙනස් වීමක්, පත්‍රවල පැහැ වෙනස් වීමක් වගේ දේවල් දකින්න ලැබෙනවානේ. ඔයාලට අත්දැකීම් ඇති මටත් වැඩිය. මම නම් කරන්නේ එහෙම දැක්ක ගමන් ඒ වෙනස් පැලයක් හරි අත්ත හරි කපලා ඉවත් කරගෙන වෙනම හිටව ගන්න එක. ඒ විදිහට අපිට තව වර්ග ලැබෙනවා. කරලා බලන්නකෝ. මට නම් සාර්ථක වෙලා තියෙනවා. ඒවට උදාහරණ තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් දැන් මං ඔයාලට කියලා දෙන්නම් මැරෙන්න යන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් බේරගන්න විදිය. ඉතින් දිගටම අපේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන එක මට මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා පහළ තියෙන කළු පැයි subscribe button එක click කරලා bell icon එකත් click කරලා all දෙන්න. එහෙම වුණාම මම දාන හැම වීඩියෝවක් වගේම ඔයාගේ phone එකට notification එකක් විදියට ලැබෙනවා. ඒ වගේම මගේ වීඩියෝට like එකක් දාලා ප්‍රයෝජනවත් කියලා හිතන කෙනෙකුට share කරන්න කියලා ආදරෙන් මේ වෙලාවේ ඉල්ලනවා. ඉතින් හැමදාමත් වගේ
වගේ ඔයාලගේ වටිනා කමෙන්ට් වලට තමයි මම ගොඩක්ම ආදරේ. ඉතින් අපි බලමු දැන් මැරෙන්න යන ඉන්ඩෝ ප්ලාන්ට් එකක් බේරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ප්ලාන්ට් එක එයාව රීපෝට් කරලා සතිය එකමාරක් දෙකක් වගේ ගියාම පස්සේ තෙතමනය තිබිලත් මෙයා මලානික වුණා. පස්සේ තෙතමනය තිබිලත් ඔයාලගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් උත් මැලවිලා සරු බව එක පාරටම අඩු වුණා නම් ඉක්මනින් පැලය ඉවත් කරලා පැලේ ගෑවිලා තියෙන හැම පස් තට්ටුවක්ම ගලා යන ජලයෙන් සෝදලා ඉවත් කරන්න. ඉන්පස්සේ ඔයාලට තියෙනවා නම් දිලීරනාශකයක ගිල්වලා තියන්නත් පුළුවන්. නමුත් මේ විදිහට කළත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉන්පස්සේ එහෙම පිරිසිදු කරගත්ත පැලය පිරිසිදු වතුර පාචනයක සතියක් වගේ කාලයක් තියන්න. ඒ අතරතුර කාලයේදී ඔයාලට නැවතත් පැලය යථා තත්ත්වයට ඇවි කිරිමුල් ඇවිත් තියෙනවා බලන්නට හැකි වේවි. ඉතින් ඉන් පස්සේ අපිට කිරිමුල් සහිත ප්‍රදේශයෙන් පැලය ඉවත් කරගෙන නැවත අලුත් පස් මාධ්‍යක බඳුන්ගත කරගන්නට පුළුවන්. ඉතින් අවධානයෙන් වුණොත් අපේ පැල අපිට මෙන්න මේ විදියට බේර ගන්නට පුළුවන්. ඉතින් ආයෙත් කියනවා අද වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනේ කමෙන්ටුවක් දාන්න. ඔන්න මන් දන්න පුංචි දේවල් ඔයාලත් එක්ක බෙදාගත්තා. මීට අමතරව ඔයාලත් දෙයක් දන්න කමෙන්ටුවකින් අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. ඉතින් ඔන්න ගොඩක් දේවල් කතා කළානේ ඔන්න යන්නයි වෙලාව. ඉතින් ගිහින් එනකල් ඔයාලගේ පුංචි පැටව් එක්ක සතුටෙන් පරිස්සමින් ආදරෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්න.